welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලා එක්ක යන්න හදන්නේ පෝට් සිටි එකට. පෝට් සිටි කියවට පෝට් සිටි නෙමෙයි පෝට් සිටි එකේ ෆුඩ් හාබර් එකට. ඉතින් අපි අද පෝට් සිටි එකේ ෆුඩ් හාබර් එක ඉස්සරහා පොඩි ස්ටෝල් එකක් දාගෙන දවස් දෙකක් ඉන්න තමයි යන්නේ. ඒ දවස් දෙකේ vlog එක තමයි මම ගෙනාවේ. ඉතින් ඉස්සලාම අපි ගියේ හාහාපුරා කියලා බින්චුන් එකට ගිහිල්ලා මේ රස්නයන්නත් එක්ක හොඳ ඩ්‍රින්ක් එකක් අරගෙන අපි යමු කතාවට. ඉතින් පෝට් සිටි එකේ තිබුණා ලැන්ටර්න් ෆෙස්ටිවල් කියලා එක්සිබිෂන් එකක්. ඒක ඇත්තටම ගොඩක් කාලයකට කලින් තිබුණේ, මේ අවුරුද්ද තිබුණේ. මට පොඩ්ඩක් වීඩියෝ එක එඩිට් කරලා දාන්න ගොඩක් පරක් වුණා. මොකද මගේ එක්සෑම් එකේ වැඩත් එක්ක කැම්පස් එකේ වැඩත් එක්ක එක වැඩත් එක්ක බැරි වුණා. ඉතින් දැන් තමයි මම ෆ්‍රී වෙලා මේ විදිහට පරණ වීඩියෝ එඩිට් කරලා දාන්න හදන්නේ. ඉතින් පෝට් සිටි එකේ ෆුඩ් හාබර් එක ඇරලා මාසයක්වත් නැද්ද කොහෙද මේ වීඩියෝ එක ගනිද්දි. ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වය ගැන අදහසක් නැහැ මට. ඉතින් මට ආසාවක් තිබුණා ෆුඩ් හාබර් එක බලන්න එන්න. ඉතින් මට ඒකට chance එකක් හම්බුණා මේ එක්සිබිෂන් එකේ හින්දා. අපි ඉතින් එක්සිබිෂන් එක පැත්තට ගිහින් බලමු දැන් මොකද වෙන්නේ කියලා. ලැන්ටර්න් ෆෙස්ටිවල් එක මම හිතන්නේ චීන ෆෙස්ටිවල් එකක්. ඉතින් අපි මෙතන අපේ ප්‍රොඩක්ට්ස් වගේක් තියාගෙන අපේ ස්ටෝල් එකක් හදාගත්තා ලස්සනට. ඉතින් මේ තියෙන අපේ ප්‍රොඩක්ට්ස් අයිස් ටී තියෙනවා. අපි ටී බේස් ප්‍රොඩක්ට් තමයි අපිට තියෙන්නේ. ඉතින් අපච්චි අම්මයි ඉන්නවා. නංගි තමයි නැති. නංගි නැති අඩුව නම් ගොඩක් ලොකුවට දැවුණ මෙදා. මේ දවස්වල මම කැම්පස් එකෙන් අවුට් වෙලාවත් නැහැ. රිසර්ච් එක ලියන දවස්. ඉතින් මමත් වැඩ ගොඩක හිර වෙලා හිටියේ. ඒත් එක්සිබිෂන් එකක් තියෙනකොට ඒකට සහභාගී වෙන්නත් එපා. ඒ නිසා ඉතින් කොහොම හරි රිසර්ච් එක ලියන ගමන් ආවා ඉතින් උදව් කරලා යන්න. ඉතින් ආව එක පාඩු නෑ. ඇත්තටම මේ දවස් දෙක නම් මට අමතක නොවන දවස් දෙකක්. මොකද පවුලේ ඇත් එක්ක ඉන්න ලැබෙනවා කියන්නේ, අත්දැකීම් ලැබෙනවා කියන්නේ ගොඩක් සතුටු දෙයක් නේ. ඉතින් ඒ නිසා මට හරිම සතුටුයි. අපි එතනට 3ට විතර ගිහිල්ලා ස්ටෝල් එක ලෑස්ති කරගෙන හිටියට එක්සිබිෂන් එක පටන් ගත්තේ රෑ වෙලා. ඉතින් මල් මිටි දාලා ලස්සනට පටන් ගත්තා. ඉතින් අපි දැන් වටයක් දාලා බලමුකෝ මොනවද එක්සිබිෂන් එකේ තිබුණේ කියලා. ඊළඟ අවුරුද්දවත් ඔයාලට යන්න පුළුවන් නේ. මට නම් කොච්චර එක්සිබිෂන් එකේ හිටියත් මට ඕන ෆුඩ් හාබර් එකේ ඇවිදින්න. රයිඩ් දැම්මට පස්සේ එතන කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලටත් පෙන්නන්නම්කෝ ඉස්සෙල්ලා කාලයම කුරාට මොනවාරි. අපි නම දන්නේ නැති කෑමක් කෑවා. ඇත්තට මේක රසයි. මට මේ දවස් දෙකේ හිතුනේ අපි නිකන් වෙනම ලෝකයක ජීවත් වෙනවා වගේ කියලා. ඒ කියන්නේ පිටරටක ගිහින් ජීවත් වෙනවා වගේ කියලා. ඒ තරම් ලස්සනයි. ඉතින් මේ වගේ තැන් ඇත්තටම මේ විනෝදයට එන්න හොඳයි. ඉතින් අපි මේ ඉන්නේ දෙවෙනි දවසේ. අද එක්සිබිෂන් එකත් ඉවරයි. ඉතින් මේ දෙවෙනි දවස ඇත්තටම මේ දවසත් ගොඩක් හොඳයි.
ඔයාලා බලන්න කොහොමද මොනවද වෙන්නේ කියලා ඉස්සරහට ඉතින් බින්චුන් නෑ මේක ඒක නෙවෙයි වෙන එකක් ඒක නෑ ඉතින් අද ඉන්නවා අපිට විශේෂ අමුත්තෙක් කොහොම හරි අම්මයි මමයි කතා කරලා නංගිව පැය කීපයකට හරි ගෙන්න ගත්තා. මොකද ඉතින් අපි මේ වගේ තැනක අපි 3 දෙනා විතරක් ඉන්නකොට නංගිට ඒක ලොකු අසාධාරණයක්. එයාටත් ඒ අවස්ථාව තියෙන්නේ බෑ විභාග කියලා ඉතින්. හැම වෙලේම විභාග දෙලා ඉන්න බෑනේ නේද? ඉතින් මං ආව නංගි බබත් එක්ක පොඩ්ඩක් ඇවිදලා යන්න. වටයක් දාලා යන්න. දැන් මෙතන සින්දු කියන්න යන්නේ. මෙතන සින්දු කියන අතන නකන. ස්ට්‍රොබෙරි ලෙමන් ටී දෙකයි. චොකලට් ඕරියෝ සන්ඩේ එකයි. ඉතින් යාගත්ත අයිස්ක්‍රීම් එක චොකලට් ඕරියෝ සන්ඩේ කියන එක රහයිද? ඉතින් අපි ආව බාබකියු චිකන් ගන්න. ඉතින් ඇත්තටම මේක නම් මාරාට තිබුණා. මං ගාව රසල් බාබකියු චට්ටිටම කෑගෙන chicken එකයි ගන්න. මං තෑන්ක් යු කියනවා. ඉතින් මාව අලුතෙන් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි. ඇත්තටම මගේ YouTube channel එකේ subscribersලා 50 පහු කරා. ඉතින් මට ඒක හරිම සතුටුයි. මං කවදාවත් හිතුවේ නෑ ඉතින් ඒක ඉක්මනට සිද්ධ වෙයි කියලා. ඉතින් ඉක්මනට 100ක් සම්පූර්ණ කරලා දෙන්න. ඉතින් අපි අද යන්නේ එදා කාපු තැනටමයි කෑම කන්න. ඊට පස්සේ අපි බීච් එකට යන්න හිතාගෙන ඉන්නවා. चिकन पस्ता ने अभी addition අන්තිමට අපි ඉතින් සුපුරුදු ගෝල් ෆේස් එකටම ආවා. ගෝල් ෆේස් එකෙන් ඉස්ස වඩයක් කාලා නූඩල්ස් එකක් කාලා යන්න තමයි ඉතින් ආවේ. මොකද අපි රැට ආයේ ඊයේ රෑ කාපු එකම කෑවා. චිකන් කොෆ්තා කියලා එකක් අපි කෑවේ. අපි කලින් කාලා තිබුණේ නැහැ ඒක. ඒක රසයි. ඒ කියන්නේ ගොඩක් හෙල්දි විදියට කන අයට හොඳයි. මංගාව ඇත්තටම ගොඩාක් වීඩියෝස් තියෙනවා ව්ලොග්ස් විදියට හදපු මගේ ෆෝන් එකෙන් වීඩියෝ කරපු ඒවා තියෙනවා. ඇත්තටම එහෙම මං කරේ ලොකු මතකයන් ගොඩක් මට එකතු කරගන්න ඕන වෙච්ච හින්දා. මොකද මීට අවුරුදු 10කට කලින් ඉඳන් තමයි මම වීඩියෝ හදන්න පටන් ගත්තේ. ඉතින් දැන් YouTube එකට වීඩියෝ දාන්න පටන් ගත්තට ඇත්තටම මගේ ගොඩක් අඩුපාඩු තියෙනවා මේ එඩිටින් පැත්ත, වීඩියෝ ක්වොලිටි පැත්ත. ඒත් මං ඒවත් දිගට හදාගන්න උත්සාහ කරනවා ටිකින් ටික. ඉතින් ආරම්භයක් විදිහට ඔයාලා මට දෙන සපෝට් එකට ගොඩාක් ස්තුතියි. ඉතින් අපි නූඩල්ස් එකක් කාලා හිමින් සැරේ ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බලන්න කැමති අයට ෂෙයා කරන්න, ලයික් කරන්න, ලස්සන කමෙන්ට් කරන්න. ඉතින් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ගොඩක් ඉක්මනට.